පාඩමේ මේ වෙනකොට අපි කාබෝහයිඩ්‍රේට් උස් ඉවර කරලා ඊළඟට අද දවසේ ඉවර වෙද්දී ප්‍රෝටීන් උස් ඉවර කරන්න ඕන. අපි කාබෝහයිඩ්‍රේට් උස් ඉවර කරපු නිසා ඒක උස මතකයි කියලා බලන්න. හරි නේද? හරි. අහලේම උත්තර වුණා. නැත්නම් ටෙස්ට් එකලා ඉන්නකෝ. හරි. කොහොමද? මරියන්ද ස්වභාවික මූලද්‍රව්‍ය කීයක් තියෙනවද? 92යි. ඔය 92 අතරින් කීයක් ජීවිතයට තුලට ගන්නවද? 25. 25 පමණ. 25 පමණ. ඔය 25 න් වැඩිපුරම තියෙන්නේ මොනවද? කාබන්, hydrogen, oxygen, nitrogen. මම කොහොමද මතක තියාගන්න කියලා කිව්වේ? කෝල් කියලා මතක තියාගන්න කිව්වේ. හරි. මරියන් මේ අතරේ වැඩිපුරම තියෙන්නේ කවුද? ඔක්සිජන් කීයද? 165. ඊට පස්සේ කාබන් කීයද? 118. ඊට පස්සේ හයිඩ්‍රජන් කීයද? 110. නයිට්‍රජන් කීයද? 3යි. මේක එකතු කරාම කීයද? හරි. එකතු කරාම 96. කෝන්නේ CHOA කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් නයිට්‍රජන් තමයි 100 ඔක්කොම තියෙන්නේ 196ක් වෙන්නේ. ඊට පස්සේ මොනවාද 25ක් තියෙනවානේ 25න් මේ 4 ගියාට පස්සේ කීයක් තියෙනවද මොනවාද 21. ඔන්න ඔය 21 තමයි කීයක් තියෙන්නේ